Hello, good morning. Welcome to day 2. මේ අපි එදා ඉඳපු රූම් එක ඔන්න අදත් උදෙන්ම ලෑස්ති වෙලා කට්ටියත් එක්ක බ්‍රෙක්ෆාස්ට් අරගෙන අමාරුවෙන් කට්ටියව රෙඩි කරගෙන මේ අපි හොටෙල් එකේ ඉඳලා අපේ බස් එක තිබුණ තැනට යන ගමන් මං කිව්වනේ එතන ටිකක් දුර අපිට බස් එක නවත්තලා යන්න උනා කියලා. ඊට පස්සේ බස් එකට ගිහිල්ලා ඔන්න කට්ටියම රෙඩි වෙනවා. ගෙස් කරන්න බලන්න අපි අද කොහෙද මේ යන්නේ කියලා. අන්න හරි. අපි අද යනවා අඹේවල ෆාම් එක බලන්න. ඉතින් මේ අපි යන අතරතුර ලස්සනයි කියලා හිතනෝ ලස්සන සීනරිස් ටිකක් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කැප්චර් කරගත්තා. ඉස්සෙල්ලා vlog එකේ කිව්වා වගේම මම හොඳටම විශ්වාස කරනවා මගේ ඇස් දෙක දකින තරම් ලස්සනට දේවල් මට කැමරා එකෙන් කැප්චර් කරන්න බෑ. මං හිතන්නේ හැමදෙනාම මාත් එක්ක එකඟ වෙයි ඒකට. මොකද හරිම ලස්සන සීනරිස් ටිකක් තමයි අපි දැක්කේ. ඉතින් ඒක කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔන්න අපි අඹේවල ෆාම් එක ළඟට ආවා. මේ අපේ කට්ටිය බැහැලා ඔන්න රෙඩි වෙනවා. බලන්නකෝ ඉතින් කට්ටියම හායි කියනවා. ඔන්න මේ හදන්නේ ඇතුළට යන්න කට්ටියගේ කවුන්ට් එකක් ගන්න. හැබැයි ඉතින් අපේ කට්ටියත් එක්ක කවුන්ට් එක ගන්න ලේසි නෑ. මොකද හැමෝම හැමතැනම ඇවිදිනවා. එතකොට කවුන්ට් එක හැමතිස්සෙම වරදිනවා. බලමු අපි මොනවාද ඇතුළට ගිහිල්ලා බලුවේ කියලා. එහෙනම් යමු ඇතුළට ගිහිල්ලා බලන්න. ඔන්න මුලින්ම එන්ට්‍රන්ස් එකේදී අපිට සැනිටයිස් කරගන්න තිබුණා. hands වගේම අපේ feet සැනිටයිස් කරගෙන තමයි මේ විදියට ෆාම් එක ඇතුළට එන්ටර් වෙන්න තියෙන්නේ. මේ විදියට තමයි ෆාම් එක ඇතුළ අපි එන්ටර් වුණු ගමන්ම අපිට පේන්නේ. අපි මේ අඹේවල ෆාම් එක අලුත් කළාට පස්සේ එතන විසිට් කරන ෆස්ට් ටයිම් අපි ගොඩක් කලින් එතනට ගියා. මොකද අපි හැම අවුරුද්දම නුරලි යන නිසා එතනට යන්න හම්බ වෙලා තියෙනවා. මේ බලන්නකෝ ඇතුළ මෙන්න මේ විදිහට තමයි අපිට පේන්න තිබුණේ. බලන්නකෝ ඉතින් එයාලට ඉස්සරහට යන්න ඇක්සස් දුන්නම හිමීට පිළිවෙලට ගිහිල්ලා ඒගොල්ලොන්ගෙන් කිරි ගන්න ඕන තැනට ගිහිල්ලා එක්කෙනා හරිම ලස්සනට එතන හිට ගන්නවා. ඊට පස්සේ එයාලව එක්කෙනා වොෂ් කරලා ඊටත් පස්සේ ඒ හැමෝටම මැෂින්ස් ෆික්ස් කරලා තමයි මේගොල්ලොන්ගෙන් කිරි අරගන්නේ. මේ වෙලාවේ අපේ චූටි බබාලා නම් හරිම එක්සයිටඩ්. මොකද ඒගොල්ලෝ ආසාවෙන්ම හිටියේ කවුස්ලා බලන්න යන්න. ඇත්තටම චූටි බබාලාට විතරක් නෙවෙයි මටත් ආස හිතුණා මේගොල්ලෝ මේ වැඩේට කොහොමද ට්‍රේන් වෙලා ඉන්නේ කියන එක බලාගෙන ඉන්නකොට. මේ විදියටම තමයි මේගොල්ලෝගෙන් කිරි අරගෙන ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ එක්කෙනා ලස්සනට පිළිවෙලට එළියට යන්නේ. ඊට පස්සේ ඔන්න අපි ආවා ඒගොල්ලන්ට ෆීඩ් කරන තැන බලන්න. මේ විදිහට තමයි ඒගොල්ලන්ට කෑම දෙන්නේ. මෙතන ලොකු ඒරියා එකක ලොකු ප්‍රමාණයක් සත්තු ඉන්නවා. ඒගොල්ලම මේ විදිහට තමයි බලා ගන්න. අපි ඉතින් එතන උඩට වෙලා මේ විදිහට ඒගොල්ලන් කෑම කන විදිය, ඒගොල්ලම වොෂ් කරන විදිය බලාගෙන හිටියා. එතනින් එළියට ආවට පස්සේ මෙන්න මේ විදිහට හරිම ලස්සන සීනරි එකක් ආයෙත් තිබුණා. මට ඉතින් එහෙම දැක්කම ඒක කැප්චර් කරගන්නේ නැතුව ඉන්න බැරි වුණා. හරිම ලස්සනයි. එතනින් ඇවිදගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි යාළගේ හොට් මිල්ක් එකක් රස මිල්ක් එකක් බිව්වා. මෙහි ඉන්නේ ඔන්න අපේ අම්මී තාත්තී. ඉදන දන්නේ නැහැ මම මේක කැප්චර් කරගන්නවා කියලා. අඹේවල ෆාම් එකට ගිහින් ආවට පස්සේ අපි කෙලින්ම ගියේ ග්‍රෙගරි ලේක් එකට. එතනට ගිහිල්ලා අපි හිතුවා අපි ලන්ච් එකත් ග්‍රෙගරි ලේක් එක ළඟ තියෙන ඒ ෂොප්ස් වලින්ම ගන්නවා කියලා. මේ වෙලාවේ අපි මේ බලන්නේ අපි කොහෙන්ද වාඩි වෙන්නේ, කොහෙන්ද කෑම ගන්නේ, මොනවද කන්නේ කියන එක. ඔන්න ඒ ඔක්කොම හිතන ගමන් අපි ලේක් එක වටේ චූටි රවුමක් ගියා. ඒ ඇවිදන් යන ගමන් අපි කල්පනා කරා අපි බෝට් රයිඩ් එකක් ගන්නවද නැද්ද කියලා. ඊට පස්සේ ඔන්න අපේ කට්ටියත් ටිකක් වැඩිපුර ඉඳපු නිසා අපි හිතුවා ස්පීඩ් බෝට්ස් වල රයිඩ්ස් ගන්නවා කියලා. අපිට බෝට්ස් 3ක් ගන්න වුණා. ඊට පස්සේ අපේ රයිඩ් එක ස්ටාර්ට් කළේ මෙන්න මේ විදියට. අපේ චූටි ෂෙල් බේබිත් අපිත් එක්ක රයිඩ් කරන්න ආවා. හරිම ලස්සන සීනරි එකක් තමයි මෙතනත් ඇත්තටම වටේම තියෙන්නේ. ඔයගොල්ලෝ ග්‍රෙගරි ලේක් එකට ගිහින් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක දන්නවනේ. මේ ඉන්නේ අපේ පබි. අපේ කට්ටිය එන අනෙක් බෝට් එක තමයි අර ඈතින් පේන්නේ.
ඔන්න මේ ඉන්නේ අපි ශයන් අයයි මමයි පබි එතකොට අපේ ප්‍රියා බාප්පත් ඉන්නවා. ඒ අතරේ මේ බලන්නකෝ අපේ පුංචි ෂේල් බේබි එන්ජොයි කරන විදිය. අන්තිමට ගියදී නම් අපිටත් ටිකක් බය හිතුණා. මේ අපේ සඳත් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඉතින් අපි කොහෙ ගියත් වැඩක් නැහැනේ ෆොටෝ එකක් ගන්න නැතුව. ඒ නිසා අපි ඔක්කොටම ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා කිව්වම ඒගොල්ලෝ මේ විදියට අපිට බෝට්ස් තුනම නවත්තලා ෆොටෝ එකක් ගන්නත් දුන්නා. මෙන්න මේ තියෙන්නේ අපේ අනිත් අය ජෙට් ස්කි රයිඩ්ස් ගත්ත විදිය. ඇත්තටම මම නම් හරිම ආසයි ජෙට් ස්කි එකක් රයිඩ් කරන්න. ඒ වුණාට මට හරිම බයයි. ඒ නිසා මම හැමදාම කරන්නේ කොච්චර ආස වුණත් ජෙට් ස්කි රයිඩ් කරන දිහා බලන් ඉන්න එක. ඔන්න ඒ ඔක්කොම ඉවර වෙලා ආයෙත් කන්ද නගිනවා. මේන් මතුව මටත් එපා. මේ ඉතින් අපි කට්ටියම ඇත්තටම අමාරුවෙන් හරිම මහන්සියෙන් ඒ වුණාට ඉතින් කියව කන්ද නගිනවා. මේ අපි පහලින් බැලුවට පස්සේ අපි නගින්න ඕනේ තැන දිහා බල තමයි කට්ටිය අමාරුවෙන් ඔන්න මේ පාර දිගේ බඩුත් උස්සගෙන බබාලවත් අරගෙන යන්නේ. ඒ ඔක්කොම ඉවර වෙලා රිෆ්‍රෙෂ් වෙලා ඔන්න ආයෙත් මම කැමතිම පාර්ට් එක අපි කට්ටියම එකට ඉඳගෙන කෑ ගගහ සින්දු කිය පොඩ්ඩක් එන්ජොයි කරන වෙලාව. ඉතින් ඔන්න මේ ඔක්කොමත් එක්ක අපේ ඩේ 2 එකේ අන්තිම ටිකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එදත් මේ විදියට පාන්දර වෙනකම් අපි ඩාන්ස් කර සින්දු කිය පොඩ්ඩක් එන්ජොයි කර පාන්දර මං හිතන්නේ 2 විතර වෙනකම් ඔක්කොමලා ඇහැරිලා හිටියා. අපේ චූටි බබාලා දෙන්නත් රෑ වෙනකම්ම ඩාන්ස් කර හිටියා. මේ ඉන්නේ අපේ කුසල් අයයි සෙව්මි. මේ බලන්නකෝ අනිත් කට්ටිය තාමත් ඩාන්ස් කරනවා. එහෙනම් ඩේ 2 එක ඉවරයි. ඩේ 3 එකෙන් ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. Thank you for watching. ගිහින් එන්න. Bye.